ලස්සන දවසක් මගේ යාළුවන්ට. ඉතින් අද මම ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මගේ ජීවිතේ මම ප්‍රායෝගිකව අත්විඳපු දෙයක්. වියලිලා ඉරිතැරිලා ගිය මගේ අත් දෙක ලස්සන කරගන්න මම කරපු පුංචි උත්සාහයක ප්‍රතිඵලයක් තමයි අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. සාමාන්‍යයෙන් මගේ සම වියලි සමක් නෙවෙයි. නමුත් දෑත් දෙක ගොඩක් වියලි. ඒකට හේතුව මම හිතන්නේ ඩිටර්ජන්ට්, එතකොට තැලිකුණු, මඩ මේ හැම දෙයක්ම එක්ක වතුරත් එක්ක අපි ගැටෙනවා වැඩි. ඉතින් එතකොට හැම ගොඩක් වියලි වෙන්න බලනවා. එහෙම වුණා කියලා අපිට ගෙදර වැඩ අතපසු කරන්න බැහැනේ. නමුත් අත් දෙකත් උනට වඩා වියලි වුණාම අපේ කොන්ෆිඩන්ස් එක පවා නැති වෙන අවස්ථාවල් ඕන තරම්. ඒ නිසා මම හිතුවා මං අත් දෙක වෙනුවෙන් පොඩි කාලයක් වැය කරලා මොකක්ම හරි ක්‍රමවේදයක් යටතේ මම මේ අත් දෙකට සත්කාරයක් කරන්න පටන් ගන්නවා කියලා. ක්‍රීම් වර්ග ආලේප කරන එකත් කරා. නමුත් ඒක ප්‍රායෝගික නැහැ යාළුවනේ. වැඩ කරන්න අමාරුයි ක්‍රීම් ගාගෙන. ඉතින් මම හිතුවා මම ප්‍රධාන ස්ටෙප්ස් දෙකකට මේක නොකඩවා මාසයක් කරලා බලනවා කියලා. මං හදපු ප්‍රොඩක්ට් දෙකක් තියෙනවා. එකක් ස්ක්‍රබ් එකක්, අනිත් එක ඔයිල් එකක්. මේ දෙකේම ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි ලෙමන්. ලෙමන් ගෙඩිය කපා ගන්න ඔයාලා මෙහෙමද? ඒකත් පොඩ්ඩක් මේ පාර බලාගෙනම යන්න. ඉතින් ස්ක්‍රබ් එකට සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න කෝපි කුඩු, සීනි තමයි එකතු කරගන්නේ. ඊට අමතරව මේකට අපි තෙහියුෂ එකතු කරනවා. මේක හදපු ගමම්ම ආලේප කරන්නේ. මේක හොඳට මික්ස් කරලා පෝසිලෙන් වගේ බඳුනකට දාලා තියලා පැය 7-8ක් තියන්න අරින්න ඕනි සම්පූර්ණ සීනි ටික දිය වෙන්න. මොකද යාළුවනේ සබන් නිසා, ඩිටර්ජන්ට් නිසා අපේ සම තුනී වෙලා තියෙන්නේ. එතකොට අර සීනි කැටවල තියෙන ස්ක්‍රබ් එකක් එක්ක ගත්තාම සීනි කැටවල තියෙන රළුභාවයත් එක්ක සම මතු පිට තුවාල වෙන්න පුළුවන්. ඒක නිසා මේක සම්පූර්ණයෙන්ම දිය වුණාට පස්සේ අර කෝපි වල තියෙන රළුභාවය ප්‍රමාණවත් වෙනවා මේ ස්ක්‍රබ් එකට. මේ විදිහට ස්ක්‍රබ් කරගෙන අපි විනාඩි 10ක් 15ක් වගේ කාලයක් තියන්න අරිනවා. මෙතනදී මම නම් ඒ වලින් භාවිතා කරා ස්ක්‍රබ් එක සීනි කැට දිය වෙනකන් හිටියේ නැහැ. සීනි කැට දිය වෙනවා කිව්වට ඔයගොල්ලෝ පැය 7-8ක් මින්න අවශ්‍ය වෙන්නේ නැහැ යාළුවනේ. ඔයාලා බලන්න හොඳටම සීනි කැට එක දිය වෙලා නම් හැන්දකින් හරි කමන්නේ අපිට දිය කරලා ඒ ටික අර හොඳටම දිය වුණාට පස්සේ ඒ වලින් භාවිතාවට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ ඒ ටික හොඳට පිහදාලා අත් දෙක එහෙම වියරලා ඇලෝ ජෙල් ටිකක් ආලේප කරගන්න එක. ඇලෝ ජෙල් ටික ආලේප කරලා පුංචි වෙලාවක් විනාඩි 10ක්වත් ඒ ටික උරා ගන්නකම් ඉන්නවා නම් වඩාත් හොඳයි. මේ ස්ක්‍රබ් එක යාළුවනේ සතියට දෙවරක් භාවිතා කරන්න ඕනේ. අපි දැන් ඔයිල් එක හදාගන්න යමු. මේකට පිරිසිදු පොල් තෙල් තමයි මම භාවිතා කරේ බේස් ඔයිල් එක විදිහට. සිහින්ව ලියාගත දෙහි ගෙඩියක්, එතනින් ගියාම අමු කහ කැබැල්ලක්. මම මේ ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට්ස් තුන තමයි මේ තෙල් එක හදන්න භාවිතා කරන්නේ. අමු කහ සමහර අයට හොයාගන්න විදිහක් නැහැ. ඒගොල්ලන්ට පුළුවන් කහ පේස්ට් එක මේ වෙනුවෙන් භාවිතා කරන තේ හැන්දක ප්‍රමාණයක්. මේකේ ඔයිල් එකේ ප්‍රමාණයක් කියන්නේ යාළුවනේ. මම සාමාන්‍යයෙන් කහ දෙහි ඒ දෙක දාලා භාජනයේට ඒ දෙක වැහෙනකන් තෙල් දාලා අඩු රස්නේ මේ විදිහට අපියරන්ස් එක මේ කලර් එක එනකන් මම මේ විදිහට ලිපේ තියාගෙන ඉන්නවා. මේ මම කලින් භාවිතා කරපු තෙල් එක ඒක දැන් මාසයක් වෙන්න එනවා. ඒක ඉවර වෙන්නත් ළඟයි. අලුත් තෙල් එක දාලා මම අවසානයේ වලට පෙන්නන්න. ඉතින් මේක හැමදාම රාත්‍රී කාලේ ආලේප කරන්න ඕනේ. සෑම දිනකම කරන්න ඕනේ දෙයක් යාළුවනේ. අත් දෙක වෙනුවෙන් ඉතින් අපි ලොකු දේවල් කරන්නේ නැති එකේ රැයට තෙල් ටික හරියට ආලේප කරගන්නවා නම් මේක ඇත්තටම ප්‍රතිඵල තියෙනවා. ඉතින් මේ විදිහට මසාජ් කරලා ආදරෙන් මේ අත් දෙකේ හොඳට ආලේප කරගෙන උදේට ඇත්තටම හොදලා දාන්න වෙන්නේ නැහැ. මොකද මේකේ තරම් හොඳට ඇබ්සෝබ් වෙනවා. ඔයාලා පොඩ්ඩක් මේ දේ කරලා බලන්න. ලස්සන තෙතමනයෙන් පිරි දෑතක් ඔයාලට අනිවාර්යයෙන් හිමි කරගන්න පුළුවන්. මම මේකෙන් කියන්නේ හැම ගොඩක් සුදු වෙනවා කියලා යාළුවනේ. සුදු වෙන එක නෙමෙයි අපේ නිරෝගී සම තමයි වැදගත් වෙන්නේ. මම ස්ටෙප්ස් දෙක ආයි පොඩ්ඩක් මතක් කරන්නම්. මේ හදාගත්ත ඔයිල් එක සෑම රාත්‍රියකම ආලේප කරන්න ඕනේ. ඒ වගේම තමයි ස්ක්‍රබ් එක සතියට දෙවරක් භාවිතා කරන්න ඕනේ. මේක මාසයක් කරලා බලන්න ඔයාලට ඇත්තටම ලස්සන දෑතක් හිමි කරගන්න පුළුවන්. මාත් එක්ක දිගටම නැඳලා ඉන්න යාළුවනේ. ඔයාලට සුබ දවසක්.